ඒකේ මේ මගේ පවුලගේ මේ මල්ලිගේ දුව ඊයේ වෙස් බැන්දා. ඒක හරි සතුටක් අපිට. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට හරි ලොකුකමක් ඒක. අයිබෝන් සුබ දවසක් වේවා. අර මේ පසුගිය සති කිහිපයකට පෙර මුස්ලිම් ගෑනු ළමයෙකුට වෙස් තිබ්බා කියලා සමාජ මාධ්‍යයේ වෛරල් වුණු ඒ වීඩියෝ එක සම්බන්ධයෙන් ඒ පුද්ගලයාම පසුව ඇවිල්ලා ඒක වෙනස් කළා. එම දියණිය මුස්ලිම් කාන්තාවක් නොවේ කියලා සමාජයට යලිත් පෙන්වුවා. මගේ මස්සිනාගේ දුවගේ. ඒ කියන්නේ මගේ මස්සිනා කියන්නේ මගේ මස්සිනා ඇවිල්ලා බෞද්ධ. ඒ කියන්නේ මෙයත් ඉස්සර බෞද්ධ දැන් ඉස්ලාම් ධර්මය අදහපු කෙනෙක්. ඒ මුල් වීඩියෝයෙන් පස්සේ අපි දැක්කා සිංහල සමාජය තුළ නොයෙකුත් පිළිගැනීමක් ඒ මුස්ලිම් දියණියට ඒ වෙලාවේ මුස්ලිම් දිනයක් කියලා හිතලා මාර විදියට පිළිගැනීමක් දැක්වුවා. ඒ කොමෙන්ට් එක බලද්දි දෙවෙනි වීඩියෝ එක බලනකොට මෙන්න ඒ කොමෙන්ට් එක වෙනස් වෙලා ආයිත් ජාතිවාදය යලි ඇවිලෙන මට්ටමටපත් වුණා. ඇත්තම ඒ වෙලාවේ හිතෙනවා ඇත්තම මේ පුද්ගලයා එක හිතාමතා කරපු දෙයක්ද කියලාත් සැක හිතෙනවා. මේ සිංහලයා අපේ චාරිත්‍ර වෙනත් ආගමයක නියෝජනය කරන දරුවෙක් කරාම පස්සේ ඇත්තම සිංහලෙක් වශයෙන් සතුට වෙනවා, උද්දාමයටපත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ මුස්ලිම් ගෑනු ළමයෙකුට වෙස් තිබ්බා කියලා වීඩියෝ එකක් එම වෛරල් වුණු සිංහල බෞද්ධයෝ තෙත් වෙලා මාර විදියට කමෙන්ට් කරලා තිබුණා. දැන් මේ වීඩියෝ එක දැම්ම මුස්ලිම් මිනිස්සයම ඇවිල්ලා ආයේ වීඩියෝ එකක් දානවා. ඒ වෙස් තිබ්බේ බිරිඳගේ සහෝදරයගේ දුවට කියලා. ඒ දුව සිංහල බෞද්ධ මුස්ලිම් නෙවෙයි කියලා යලි ඒ වීඩියෝ එකේ මේ මිනිස්සයම වෙනස් කරලා ප්‍රකාශයට පත් කරනවා. ඒ මිනිස්සයාගේ කලින් ඒ සිය බිරිඳ සිංහල බෞද්ධ දැන් අදහන්නේ ඉස්ලාම් ආගම කියලා මෙන්න මෙහෙම කියනවා. ගොඩාක් කට්ටිය ඒ දුව මුස්ලිම් කියලා කියනවා. ඒ මුස්ලිම් නෙමෙයි දුව ඒ බෞද්ධ දුවෙක් ඇවිල්ලා. ඉතින් ඒක වැරදි වැටහීමකින් ගොඩාක් පේජ් වලින් යනවා. ඒක මම නිවැරදි කරේ නැත්නම් ඒ පාපය මටත් එනවා. ඇත්තටම කලින් වීඩියෝ එක වෛරල් ගිහින් පැය ගාණක් යන්න කලින් ආයෙම වීඩියෝ එකක් කරලා ඒක නිවැරදි කරගන්න තරම් මේ මිනිස්සයාට මේ පැත්තෙන් කොච්චර ලොකු පීඩනයක් එන්නේ නැද්ද? ඒ කියන්නේ මුස්ලිම් ආගම පැත්තෙන් කොච්චර පීඩනයක් එන්නේ නැද්ද? මේ ඒ වීඩියෝ එක ඉතර ඉක්මනට යලි වෙනස් කරලා අපි මේ ගැන විශේෂයෙන්ම අදහස් කරේ අපේ රටේ කොහොමද මේ தත්ත්වය කලාවට ආගමක් ජාතියක් තියනවද මුස්ලිම් කෙනෙකුට සිංහල කෙනෙක් බැඳලා ඒ ආගමට හරව ගන්න නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වුණාට සිංහල කොල්ලෙට්ට අන්න වැදගත්ම කාරණාව මේ කියන්නේ සිංහල කොල්ලෙට්ට මුස්ලිම් කෙල්ලෙක් බැඳලා බෞද්ධ ආගමට හරව ගත්තොත් මුස්ලිම් මිනිස්සු පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙයිද කියලා ඔයාලා හොයලා බලන්න. හැමදාම සංවිධාව ඕන උනේ සිංහල බෞද්ධයාට විතරයි. ඒක අදටත් එහෙමයි, හෙටත් එහෙමයි, අතීතයේත් එහෙමයි. ඒ සිංහල බෞද්ධය හැම විටම සංහිඳියා ගැන 100%ක්ම ඒගොල්ලෝ කැපුණා. නමුත් ඒකේ අනිත් පැත්ත අපි කියන්නේ සිංහල බෞද්ධයන්ට කියන්නේ ඇත්තටම දැනගන්න අවශ්‍යම කාරණා. කියන්නේ මුස්ලිම් කෙනෙක් බැන්දට කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ රට ජාතිය ආගම පාව දෙන්න එපා. මොකද මේක අවුරුදු 2500ක් බුදුන් වැඩිය දේශයක්. මේකේ තවමත් ඒ බුද්ධ ශක්තිය කියන එක මේ රටේ අතු ගෑවිලා නැහැ. මේ ලෝකේ අතු ගෑවිලා නැහැ. ඒ බුද්ධ ශක්තියට පිටු පාලා ඇත්තටම තමන්ගේ මේ විවිධත්ව සංහිඳියාව පැත්තෙන් මුස්ලිම් කෙනෙක් තමිල් කෙනෙක් විවාහ කරගත්තට කමක් නැහැ. තමන්ගේ ආගම පාවා දෙන්න එපා කියලා තමයි අපිට ඉල්ලීමක් වශයෙන් කරන්න වෙන්නේ. කවදාකවත් අපේ මුස්ලිම් කාන්තාවක් බැඳපු සිංහල කොල්ලෙකුට මෙහෙම ලේසියෙන් සමාජයේ හැසිරෙන්න බෑ. සිංහල කෙල්ලෙක් බැඳගත්තු මුස්ලිම් කොල්ලෙකුට පාඩුවේ ඉන්න පුළුවන් තත්ත්වයක් අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ කතාව ඇත්තනම් ඔයගොල්ලෝ අදහසක් දක්වන්න මේ පිළිබඳ මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ කියලා.